මේ වැලිමඩ මස්පන්න නගරය මීට පෙර දක්නට ලැබුණු ආකාරයයි. පැවති අධික වර්ෂාවත් සමග පසුගිය 26 වෙනිදා සවස් කාලයේදී මස්පන්න බස් නැවතුම්පලට ඉහළින් පිහිටි මේ කන්ද නායකයේ නගරයේ ඉරණම මුළුමනින්ම වෙනස් කරමින්. මේ ඔබ දකින්නේ මස්පන්න බස් නැවතුම්පලට ඉහළින් පිහිටි අක්කර 3ක පමණ වපසරයකින් යුත් ඒ පස්කන්ද නායාමෙන් මස්පන්න නගරයට සිදු වූ ආපදාවේ තරමයි. මම මේ වෙලාවේ හරියටම ඉන්නේ පිහිටි පොළව මත නෙමෙයි. මම මේ වෙලාවේ හරියටම ඉන්නේ වැලිමඩ මස්පැන්න පෞද්ගලික බස් රථයක් මත. ඔබට මම මේ ඉන්න ප්‍රදේශය දිහා බැලුවම පේනවා ඇති මොනතරම් පස්කන්දක් මේ මස්පැන්න බස් නැවතුම්පල යට කරලා තියෙනවද කියලා. පසුගිය 26 වෙනිදා රාත්‍රියේ මස්පැන්න කන්ද මේ විදිහට නාය යාමට ලක් වුණා. මට මෙතනින් බැහැලා මේ පස්කන්දිය මතට එක අඩියක්වත් තියන්න හිතෙන්නේ නැහැ. හේතුව මේ ගමේ කවුරුත් තාම හරියට දන්නේ නැහැ මේ පස්කන්දට යට වෙලා ජීවිත කීයක් සැඟවෙලා තියෙනවද කියලා. නායෑම සැලවීමත් සමග ක්‍රියාත්මක වී මස්පන්න නගරයේ ආශ්‍රිත පවුල් 30ක් පමණ බේරාගත් මස්පන්න ග්‍රාමයේ ජීවත් වුණ ටීඑම් තෙන්නකුන් මහතායි මේ. හැන්දෑ 6:50ට 7ට වගේ මගේ අර බල්ලෙක් ඉන්නවා වැස්ස වෙලාවේ සෑහෙන කෑ ගැහුවා. ඊට පස්සේ තමයි මම එළියට ආවේ. මම ඔතෙන් ඇවිල්ලා ටෝච් එක ගාලා බලනකොට අර අතන ඉස්සර කන්ද පල්ලෙහාට එනවා. මේ නාය සක්‍රිය වෙලා විනාඩි 15ක් ගියේ නැහැ මෙතෙන් එනකොට. මම ඊට පස්සේ අතන ඉඳලා කෑ ගහලා කිව්වා නාය එනවා අපි දුවමු කියලා මේ පැත්තට අපි ඔක්කොම ටික දිව්වා. ඒ බල්ලා නොහින්දින්න නම් අද ජීවිත 20ක් විතර නැති වෙනවා. මස්පන්න නගරයට ඉහළින් පිහිටි කන්ද නායාමෙන් මස්පන්න නගරය අඩි 40කට ආසන්න උසකට පස් කියු 15000කින් පමණ යට වුණා. වැලිමඩ මස්පන්න ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් මස්පන්න ප්‍රදේශීය ජනතාව වැලිමඩට හෝ මහනුවරට යාගත නොහැකිව කොටු වී සිටිනවා. විදුලිය දවස් 12කින් ඊයාවේ දැනට කිලෝමීටර් 10ක් විතර දුරට ගිහිල්ලා තමයි බස් එකකට යන්නේ. ඉතින් අපි තාමත් බලාගෙන ඉන්නවා අදෙයි හෙටෙයි කියලා. නමුත් තාම මෙතෙන් ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම මෙතන ව්‍යාපාරික ස්ථාන 15ක් විතර තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් යට වෙලා ඒගොල්ලෝගේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වෙලා. අඩි ස්පීඩ් කිලෝමීටර් මෙතන ඉඳන් 13ක් තියෙනවා. මේ පැත්තට ගියොත් වලපනේට යන්න ඕනේ. ඒ වලපනේට යන්න පාරවල් නැහැ. ඒකට ගියත් 13ක් තියෙනවා. අර පාර යම්තම් හරි හදාගත්තකින් දැන් ඔය පොඩ්ඩක් ලෙඩෙක් හරි අරගෙන යනවා. ඒ අරන් යනකොට අමාරු ලෙඩෙක් හිටියොත් අර වැලිමඩ ඉස්ලාලට යනකොට අනිවාර්යෙන් මැරෙනවා. මේ බස් එක තිබුණේ මගේ කඩේ අර අතන කෙළවරේ. ඒ කෙළවරේ තිබුණු බස් එක තමයි මෙතන නැවතලා තියෙන්නේ. ඒ නැවතුණාගෙන් තමයි මේ හරි තියෙන ලොකු ආපදාවක් බේරුනේ. දැන් මේක ඩෝසර් දෙකක් හරි දාලා නිකන් හරි තුම්මන් හන්දියට පාර හදලා දෙනවනම් ඒක තමයි වටිනාම දේ. මේ විවසනේ අපිට තව ඉවර නැහැ. අපේ ප්‍රදේශයට දිරියේ තද්දටම වහිනවා. එතකොට මේ කඳු අර පේන නායවල් මේ ඔක්කොම ඉරි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ තියෙන තත්ත්වය තවත් තෙගුණ වෙනවා මිසක් අපිට බේරීමක් නැහැ යන්න තැනක් නැහැ. ඉල්ලා හිටින්න බලධාරීන්ගෙන් හැකි ඉක්මනින් පිළිසකර කරලා දෙන්න. මොකද හදිස්සියක් වුණොත් අපි ජීවිත බේරගන්න මේ හරහා ගමන් කරන්න.